ඉතින් සහෘදයනි අපි අද කතා කරන්නේ වැඩිපුර සිනාසීම මගින් ඔබේ ජීවිතයේ සිදුවන ආශ්චර්ය පිළිබඳව අවධාරණය යොමු කිරීමයි. එසේනම් channel එක subscribe කරන්න, එකතු වන්න අපිත් එක්ක ඔබේ ජීවිතය සාර්ථක වන්න. වැඩිපුර සිනාසෙන්න. එක් අධ්‍යයනයකට අනුව අවුරුදු 4ක දරුවෙකු සාමාන්‍යයෙන් දවසකදී වාර 300ක් පමණ සිනාසෙනවා. ඒත් වැඩිහිටියෙකු සිනාසෙන්නේ දවසට 15 වතාවක් පමණක් බව අනාවරණය වුණා. අපට ඇති බැඳීම්, පීඩනයන් සහ කටයුතු සියල්ල නිසා සිනාසෙන්නේ කෙසේදයි අපට අමතකව ගොස් තිබේ. දිනපතා සිනාසීම අපගේ මනෝභාවයන් ප්‍රශ්න කිරීමටද, නිර්මාණාත්මක බව ක්‍රිටිකල් තින්කින් වර්ධනය කිරීමටද, ජවය වැඩි කිරීමටද හේතු වන බව සොයාගෙන තිබෙනවා. තොරතුරු වලට අනුව ක්‍රිකට් ශිල්පියෙකු වන ස්ටිව් මාර්ටින් සෑම උදෑසනකම මුහුණ බලන කැඩපත ඉදිරියට වී විනාඩි 5ක් සිනාසෙයි. එසේ කිරීම මගින් ඔහුගේ නිර්මාණාත්මක භාවයට හේතු වන විවිධ හෝමෝන සහ ශ්‍රාවයන් ගලා යාමත් දවස එමගින් ඉහළ ප්‍රබෝධමත් ලෙස ගත කිරීමට සැලැස්වීමත් ඔහුගේ මානසික සතුට ඊටම ඉහළ අගයක් ගැනීමටත් හේතු වූ බව කියවේ. රෝග සහ බරපතල ආබාධ සුව කිරීමට පවා සිනාසීමේ ප්‍රතිකාරය භාවිතා කර තිබේ. නූතන මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන විලියම් ජේම්ස් මෙසේ කියනවා. අප සිනාසෙන්නේ සතුට නිසාය. අප සතුටු වන්නේ අප සිනාසෙන නිසාය. එසේනම් ඔබත් හදවතින් සිනාසෙන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න, like කරන්න, තව කෙනෙකුට share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ සතියන්තයක් වේවා.